සංඛ්‍යාවක් ලබාගෙන හරියටම උන් ප්‍රසාද ලකුණු 111ක් ලබාගෙන සිටිනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දැන් සූදානම් අකිල් පන්දු යැවීමේ කාර්යය නියැලෙන්නේ ප්‍රථම පන්දු ආරේ ප්‍රථම පන්දුවේදීම පාරක් කෙල්ල කරනවා මේ ආරම්භක දක්වන ක්‍රීඩකයා අෆ්කර් 1 ලකුණකින් 100 ලකුණු ලබාගෙන ආරම්භ කරනවා රිවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 1 ලකුණකින් 100 ලකුණු ලබාගෙන ආරම්භ වුණේ මේ රිවර්ස් කණ්ඩායම සහ විනුස් බොලොක්නා කණ්ඩායම හතර තරඟයේ මෙලෙස පැවැත්වෙමින් තිබෙන්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. වරා පාරක් කෙල්ල කරනවා ලොං ඕෆ් අතරින් පන්දු නතර කර ගැනීමට අවකාශයක් නැහැ. ලොං ඕන් සහ ලොං ඕෆ් පිටස දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. සංජීව පෙරේරා සහ තිලින සමරතුංග පසු කරමින් හතරේ සීමාව දෙසට පන්දුව ගමන් කළේ ඒ ලකුණු 4ක් බවට පරිවර්තන වුණා. තරමක සංජීව පෙරේරාගේ අවධානය ගිලී ගියාද කියා මාගේ සිත තුළ නැගුණු ප්‍රශ්නාර්ථය දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. නමුත් සංජීව පෙරේරා කොතරම් වයස්ගත වුවත් මලල ක්‍රීඩකෙකු කුසේ දිවිය හැකි අත්ගණේ ක්‍රීඩකයෙක් ඇරෙට නම් කිරීමට පිළිවන් දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. මේ තරුණ ක්‍රීඩකයන් සමගී මල්ලල ක්‍රීඩාවේ නිහල හැකි අත්ගණේ ක්‍රීඩකයෙක් ඇරෙට නම් කිරීමට පිළිවන් නැවත සුදානා පිටෝසවා පන්දුව නිදල්ලේ යාමට ඉඩ හරිනවා. කපිල හේමන්ත විනිශ්චයකාරවරයා තීරණය කරනවා ඒ වයිට් පන්දුවක් ලෙස අතිරේක ලකුණක් එකතු වෙනවා ප්‍රධාන ලකුණු පුවරුවට. ඊනිමේ ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ අකිල් සුදානම් පන්දු යැවීම සඳහා වරා පාරක් කෙල්ලෙකට වයිතරම්ම විශ්වාසනීය පාරක් නොවේ. පාස්වෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගින් මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් ලබාගෙන සිටිනවා. රිවර්ස් කණ්ඩායම ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක වෙන මොහොතේ අප මේ රැඳී සිටින්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. බාල පන්දු පිටියේ සකසාගෙන තිබෙනවා ටීප් ස්ක්වාලිගේ පන්දු රාකිනේ ටීප් මිඩෝන් මිටිකට් දෙසට වෙන පන්දු රාකිනේ උපයෝගී කර ගනිමි. එවර පාරක් කෙල්ල කරනවා අෆ්කර් long on the scene ලකුණු 6ක් පවටයි පරිවර්තනය වන්නේ. සාර්ථකයි කල්වැල් බැනීම. අකිල්ට එරෙහිව අවසාන පන්දුවේදී ප්‍රතිචාර දක්වුවේ එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව BGR 36යි 99 බයිසිකලේ යතුරු. ප්‍රථම පන්දු වාරයේ නිමාව දකින විට ලකුණු 13ක් ලබාගෙන ඒ වගේම අපිට යතුරක් ලබා දෙනවා. යතුරු පැදියක BGR 36යි 99 යතුරු පැදියේ තිබුණු යතුරු අප වෙත බාර දුනායි. ඒ රියදුරු පැමිණ ඔබගේ යතුරු ලබා ගන්න ලෙස අප මතක් කර සිටිනවා. දැන් සුදානම් දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සුදානම් වන්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. මේ පන්දු යවන හතීත දිමියාව සිසි නියෝජනය කරන ලද ක්‍රීඩකයා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. කලක සැහැල්ලු පන්දුවට සමුදෙමින් සිටියා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. ප්‍රථම වතාවට දකින්නේ නැවත විනුස් බොලොක්නා ක්‍රීඩකයන් සමගින් අත්වැල් බැඳගෙන තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා. පාරක් කෙල කරලා ලෙෆ්ට් කවට්ටයි පාර තුරුවල පන්දු රැකීමක් හමුවේ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. සාර්ථකයි කල්වැල් මැනීම. එම ලකුණු 4 සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා ඉහළට ගෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් ලබාගෙන සිටිනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. මේ අපරාධයේ සිටින්නේ ඉනිමේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ විනුස් බොලොක්නා ක්‍රීඩා සමාජයේ සහ රිවර්ස් අතර තරගය වාකේ බාද දිනයේ මේ ප්‍රදේශයේ සිටින සියලු ප්‍රේක්ෂක හිතවතුන්ට ආරාධනා කර සිටිනවා මේ තරග මාලාවේ සිරිය දකින්නට දෙනපිටිය මා විදුවල් ක්‍රීඩා පිටියාවට සම්බන්ධ වන්න. පාරක් කෙල්ල කරනවා ඩීප් ස්ක්වාලික අතරින් ලකුණු 6ක් බවටයි පරිවර්තනය වන්නේ. සාර්ථකයි දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි. ආරම්භක පිතිකාරුවන් යුගලය අෆ්කර් සමගින් පිර්නාස් පිතිකාරුයිනි මහාරම්භ කළා. සාර්ථක සම්බන්ධතාවයක් මේ වන විට ගොඩනගාගෙන තිබෙනවා. ලකුණු 23ක නොබදුණු සම්බන්ධතාවයක්. ලකුණු 23
සිටිනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි තරග කරමින් සිටින්නේ අද වෙන විට ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රැඳී සිටින විනුස් බොලොග්නා කණ්ඩායම දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට පාරක් එල්ලකනවා පිට යටියක් ධාරයේ වදින පාන්දුව මෙදන් අතරේ සීමාව පසු කරනවා ලකුණු 4ක් පවටයි පරිවර්තනය වන්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි සෑන දුරක් කඩලු රකින්නා දිවගියා මදුරංග පෙරේරා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි නතර කර ගැනීමට ඉඩ කඩ ලැබුණේ නැහැ මේ පන්දු වාරය තුල හතරේ පාරවල් දෙකක් එකයි පාරක් එල්ල කර ගනිමින් මේ පන්දු වාරය තුල සාර්ථකව තම ලකුණු පුවරු ඊළඟ වන හයුරා දක්ව ලැබෙනවා ලකුණු 27ක් ලබාගෙන සිටිනවා මේ ප්‍රථමයෙන්ම පන්දුවට බෝඩ දෙබේ සිටින රිවර්ෂා කණ්ඩායම මේ ශාකිර්ගේ කලමනාකාරීත්වයේ දරන රිවර්ෂා ක්‍රීඩා සමාජයේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි නැවත සූදානම් මෙවර පාරක් එල්ල කරනවා උඩ පන්දුවක් පවටයි පරිවර්තනය වන්නේ සංජීව පෙරේරා උඩ පන්දුව සූරකිවරක ගන්නවා සමගී ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා දෑවීගේ ක්‍රීඩකයා පිරනාස් ක්‍රීඩා පිටේ නිබත් වන්නේ ඔහු ලකුණු 21ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටේ 19ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටේ නිබත් වෙනවා හතරේ පාරවල් 3ක් එකහේ පාරක් ඉනිමට අන්තර්ගත කර ගනිමින් දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් නවක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා පිටට සම්බන්ධ වන්නේ වැලිගම රොයල් කළමනාකාරීත්වය වැලිගම ප්‍රාදේශ සභා මන්ත්‍රී දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මොහමඩ් අජ්මල් ක්‍රීඩා පිටට සම්බන්ධ වන්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දුප්පතහගේ දුක සැප බඩගින්න හඳුනන ජනතා නායකයෙක් හැටියට නම් කිරීමට පිළිවන් මේ ශ්‍රී සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව දෛනික ජීවිතයේ පෞල් ජීවිතයේ මේ සියල්ල සමබර කරගනිමි මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කාලයේ ගෙවහ තමන අපූර්ව දේශපාලකයෙක් හැටියට ලංකාවේ බියුණු එකම දේශපාලකයෙක් හැටියට මේ සත්‍යාන්තයේ ක්‍රිකට් ගහලා අපූර්ව තෘප්තියක් වින්දනයක් ලබන එක් දේශපාලකයෙක් හැටියට නිසක වශයෙන්ම මොහමඩ් අජ්මල් නම් කිරීමට පිළිවන් දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දැන් සූදානම් නවපන්දු වාරයේ යැවීම සඳහා ප්‍රියශාන්ත කැඳවනවා මේ අතීත පානදුර යුනයිටඩ් නියෝජනය කරන ලද ක්‍රීඩකයා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මෝ පන්දුවෙන් මෙන්ම පිටෙන් යමක් කළ හැකි අක්ට ගණයේ තුන් ඉරියව් දස්කම් දක්වන ක්‍රීඩකයෙක් හැටියට ප්‍රියශාන්ත නම් කිරීමට පිළිවන් ප්‍රියශාන්ත සූදානම් අපවතින් පාන්දු යැවීම සඳහා වරත් ඔෆ් ස්ටම්පෙට මදක් ඈතින් පතිත කරන ලද පාන්දුව වයිට් පන්දුවක් හැටියට සටහන් තබනවා මේ වයිට් පන්දුව තුලේ ප්‍රියශාන්ත මේ තනතිරුවේ තරමක අධ්‍යයනයේ සොයා බැලුවාද යන්න මාගේ සිත තුළ නැගුණු ප්‍රශ්නාර්ථය දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි එම අතිරේක ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලබාගෙන සිටිනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ සෝයිරා දෙදෙනෙක් දැන් කඩුලේ රැඳී සිටින අෆ්කර් සමගින් අජ්මල් දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි තාමත් වද පන්දුවක් එවර දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ කලකට පසු සෝයිරා දෙදෙනෙක් කඩුලේ රැඳී සිටින්නේ දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි සුබදායි කාරණයක් ඇදෙද නම් කිරීමට පිළිවන් මා අතීතයේ දුටුවේ ගෙවි ගිය වසරේ දුටුවේ සෝයිරා දෙදෙනෙක් ආරම්භයේ සිදු කරන ලද එකම කණ්ඩායම බවට දොඩන්දුව සිසි වර්තමාන රොයල් පිතිකරුවිනි මහාරම්භ කරන මයේ සමගින් රමේ රාමා සමගී මඩයා පිතිකාරුයිනිම ආරම්භ කරන්නේ දොඩන්දුව සිසි පිතිකාරුයිනිම දැන් සුදානම් තමන්ගේ සීමාවේ සිට වර පාරක් කෙලකනවා උඩු ගෝනේ පාන්දුව බලමු පෙරලා ප්‍රියශාන්ත උඩ පාන්දුව රැක ගන්නවා සමගී අෆ්කර්ගේ ඉනි මහමාර වෙනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි දෙවන විකට්ටුව බිඳ වැටෙනවා මුල් ලකුණු සංඛ්‍යාව වෙනසක් නැ ලකුණු 28 දිවයි දෙවන විකට්ටුවත් බිඳ වැටෙන්නේ ඔ ලකුණු 7ක් ලබා සිටියේදී ක්‍රීඩා පිටේ නිබත් වන්නේ දෙවන තුන්වන පන්දු වාරයේ තුල සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ආකාරයක් දක්ව ලැබෙනවා මේ පන්දු යවන්න නවක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා පිටට සම්බන්ධ වන්නේ රිනෝස් ක්‍රීඩා පිටට සම්බන්ධ වෙනවා රිවර්ෂා කණ්ඩායම නියෝජනය කරමින් පන්දුවට මුහුණ දීම සඳහා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි අප විශ්වාස කරනවා දාවල් කාලේ සන්ධ්‍යා කාලයේ වෙන විට දෙනපිටිය මහවිදුවල් ක්‍රීඩා පිටියට අතිවිශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සම්බන්ධ වෙවි මේ තරග මාලාව සිසින් දකින්නට ඒ වගේම මූණු පොත හරහා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සම්බන්ධ වෙවි ලංකා සොෆ්ට්වෙර් ලයිව් යන ෆේචිකාරා මේ තරග මාලාව මේ දෙදින පුරාවටම සජීවීව මුදවා හරිනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි අසංක ශ්‍රීලාල් ඒ වගේම ලක්ෂාන් තිලකරත්න නිපුණ මේ තිදෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි එවර පිට පාරේ මේ
කඩළු රකින්න මදුරංග පෙරේරා හතට ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. ඉනිමේ දෙවන පන්දු වාරයේ තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. බලමු මේ ලකුණු පුවර කොතරම් දුරට සාර්ථක ලකුණු පුවරක් වඩ පත් වේ. විද පන්දු වාර දෙකක් නිමහව දකින්න විට ඔවුන් ලකුණු 28ක් ලබා ගත්තා දෑබර 27ක් ලබා ගත්තා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. නමුත් ප්‍රේශාන්ත තුන්වන පන්දු වාරය ඔදින් මේ පිතිකරුවන් පාලනය කරමින් පන්දු යවන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ තරම කුක්ෂින් අඩුවත් උගේ පන්දු වහරේ බොහෝ සාර්ථකව ක්‍රියාත්මක කරනවා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. වරා පාරක් කෙල්ල කරනවා පිටේ පිට තහටදාරේ වදින පන්දුව ප්‍රශාන්ත වේගයෙන් දිව ගොස් නැවත ලබා දෙන විට අජ්මාල්ගේ ඉනිම දුවති දවියාමකට අස් වෙනවා. මොහමඩ් අජ්මාල්ගේ ඉනිම තමාර වෙනවා. තුන්වන විකට්ටුව බිඳ වැටෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් ලබාගෙන සිටිනවා මේ විට පිර්නාසා අෆ්කර්ගේ දැවියාම සමගින් මේ ලකුණු පුවරුව සෑහෙන මන්දගාමී වී තිබෙන ආකාරයක් දක්ව ලැබෙනවා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. වගේම තවත් තරග මාලාව පිළිබඳව මා ඔබේ අවධානය රැගෙන එනවා. එළඹෙන මැයි මාස පළමු වන දින කම්කරු දිනේ පැවැත්වෙන තරග මාලාව අකුරැස්ස පානදුගම ක්‍රීඩා පිටිය තුල දිවා රාත්‍රී තරග මාලාවක් ලෙස පැවැත්වෙන විවෘත තරගාවලිය ශූරයන්ට මුදලින් ලක්ෂයක් සමගින් අනුශූරයන්ට 50000ක් පිරිනමන මා විශ්වාස කරන්නේ ප්‍රථම වතාවට තමයි මා මේ ලක්ෂයක තරග මාලාවක් තුල අට්ටම හයදුම් පත්‍රය හලවි කරන තරග මාලාව රුපියල් 3000ක් වෙනි කිටි මුදල් සංඛ්‍යාවකට මේ දිවා රාත්‍රී තරග මාලාවක් තුල ආයුධම් පත්‍ර ගාස්තුව රුපියල් 3000ක් වගේ උන් දැනුවත් කරනවා. උන් ප්‍රකාශ කළ සිටියේ නිරන්තරයෙන්ම අපේ තරග මාලාව පවසන විට ආයුධම් පත්‍රය පිළිබඳව අවධානය වැඩියෙන් යොමු කරන ලෙස දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ දිනවල මේ ආයුධම් පත්‍ර ගාස්තු පිළිබඳව පොයින්ට් සිස්ටම් මලිත් නන්දසිරි මිනිරෝ මහේෂ් කණ්ඩානායක බොහෝ දෙනා තරම නීති ගෙනෙන්නට කටයුතු සංවිධානය කරන වගා දැනුවත් වුණා. නිල වශයෙන් දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ ආයුධම් පත්‍ර ගාස්තු පිළිබඳව මේ සම්පූර්ණ තරගයක් ලෙස මේ තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පන්දු රැකීම සඳහා ක්‍රීඩා පිරිට සම්බන්ධ වෙනවා. දැන් රිවර්ෂා කණ්ඩායම දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි පන්දු රැකීමේ කාර්යභාරය සඳහා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් ලබාගෙන ලකුණු 30ක් ලබාගත යුතුයි. එක් පන්දු වාරයකට දාල වශයෙන් ලකුණු 10ක වේගයක් කිල්ලොම් කරන වේගයේ තරගයේ ජය ගන්නට පිළිතුරු සොයා හඹා යන වීනුස් බොලොග්නා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් නිකොලය මදුරංග පෙරේරා සමගී තරග නිමා කරන්නා ලෙස නිරන්තරයෙන්ම නම් කරන්නේ දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. මේ වසරේ පැවැත්වුණු සමාන රාත්‍රිය තුල තරග නිමා කරන්නාට මේ සම්මානයෙන් විරුදාවලිය ලැබූ තිලින සමරතුංග ක්‍රීඩා පිරිට සම්බන්ධ වන්නේ. ඒ වගේම හොඳම දකුණත් ක්‍රීඩකයාට මේ සම්මානයෙන් විරුදාවලිය ලැබූ මේ මදුරංග පෙරේරා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි මේ සම්මානලාභී ක්‍රීඩකයන් දෙදෙනෙක් විනුස් බොලොග්නා පිතිකරු ඉනිම මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. ලකුණු 30ක් ලබාගත යුතුයි තාරගේ ජය ගන්නට. බලමු ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට කවුරුන් කැඳවාගෙන ඒවිද දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. තරමක කතිකාවක් නියැලෙමින් සිටින ආකාරයක් දක්වලා ලැබෙනවා. තරග ආරම්භක සංඥාව ලබා දෙනවා කපිල හේමන්ත විනිශ්චයකාරවරයා ප්‍රතිවිනිශ්චයකාරවරයා ජානක නිශාන්ත ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. වගේම එළඹෙන සෙනසුරාදා දිනේ මේ ක්‍රීඩා පිටියේ වැලිගම ආසන තරඟ මාලාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. වැලිගම ආසනයේට පමණක් මේ දිනවල දේශපාලනයේ සුළු ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වෙන කාල වකවානුවක වැලිගම ආසනයේට පමණක් සීමා වුණු වැලිගම ආසන තරඟ මාලාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළඹෙන සෙනසුරාදා දිනේ මේ ක්‍රීඩා පිටිය තුල ශූරයන්ට මුදලින් 35000ක් සමගින් අනුශූරයන්ට 20000ක් පිරිනමන අද්විතීය සාර්ථක තරඟ දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි එළඹෙන සෙනසුරාදා දිනේ මා නැවත සම්බන්ධ වෙනවා මේ ක්‍රීඩා පිටියේ දෙසට පන්දුවෙන් පන්දුව තරඟ තතු ඔබට රැගෙන එන්නට නව පන්දු වාරය යැවීමට සඳහා සූදානම් වන්නේ ජනූපර් කැඳවාගෙන තිබෙනවා. පන්දු යැවීම සඳහා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි මොඩදොන් ප්‍රථම පාන්දුවේදී මදුරංග පෙරේරා පාරක් කෙල කරේ වයිට් ලොං ඕනේ දෙසින් ලකුණු 6කින් ඉනිම ආරම්භ කරනවා දෑබර ක්‍රීඩාලෝලී හිතවතුනි. පසුගිය වසරේ බියුණු
බීසුනුම භයානකම ක්‍රීඩකයෙක් ඇටියට මදුරංග පෙරේරා බෝ ප්‍රේක්ෂකයන්ගේ හතවත සතුටු කරන බෝ පාරවල් එල්ල කර ගනිමේ ප්‍රේක්ෂක ආකර්ෂණීය දිනාගත් අග්‍රගණයේ ක්‍රීඩකයෙක් ඇටියට නිසක වශයෙන්ම හඳුන්වා දීමට පිළිවාඩු සතුව තිබෙනවා ආකර්ෂණීය පාරවල් දාබර ක්‍රීඩාලවල ඉතබතුනේ කඩවසම් පෙනුමකට හිමිකම් කියන කඩවසම් පාරවල් එල්ල කරන කඩවසම් ඉරියව් සහිත ක්‍රීඩකයෙක් ඇටියට නම් කරන්නේ මදුරංග පෙරේරා දාබර ක්‍රීඩාලවල හිතබතුනේ නැවත සෝදානා පාරක් කෙල කරනවා ලොෆ්ටඩ් ඔෆ් ට්‍රයි පාර සනූපර් දෙරේව දෙවන හයේ පාර අන්තර්ගත වෙනවා දාබර ක්‍රීඩාලවල හිතබතුනේ මුල ලකුණු සංඛ්‍යාව ලකුණු 12ක් ලබාගෙන පිට පිටම හයේ පාරවල් 3ක් එල්ල කරොත් රුපියල් 500ක මුදලා පිරිනමන වග තරග සංවිධායකවරුන් දැනුවත් කරනවා බලමු මේ අභියෝගය ජය ගන්නට ඉඩ කඩ ලබා දේවිද සනූපර් දාබර ක්‍රීඩාලවල හිතබතුනේ මේ වෙන විට හයේ පාරවල් දෙකක් අන්තර්ගත කරගෙන අවවාද අනුශාසනා බොම්බයක් ලබා දෙනවා දාබර ක්‍රීඩාලවල හිතබතුනේ සනූපර් තවත් අක්‍ර ගණේ පන්දු යවන්නේ කැඩෙට නම් කිරීමට පිළිවා නමුත් මදුරංග පෙරේරා ඉදිරියේ ඔහුගේ හදවත තරම සසල කරා දාබර ක්‍රීඩාලවල හිතබතුනේ දැන් සුදානම් Zanupur පන්දු යැවීමේ කාර්යය නැවත නියැලෙන්නේ ඩී මිටිකට් ඩී මිඩෝන් ලොංගෝ යන ස්ථාන ආවරණය කරමින් පන්දු යැවීමේ කාර්යය නියැලෙන්නේ තුන්වන හයේ පාරත් අන්තර්ගත කර ගනිමින් ද රුපියල් 500ක වාණිජ්‍යමය වටිනාකමකට හිමිකම් කියනවා මදුරංග පෙරේරා දාබර ක්‍රීඩාලවල හිතවතුනේ නැත බෝ දෙනා ආමන්ත්‍රණය කරන්නේ බටි යන අනුවර්ථ නාමයෙන් දාබර ක්‍රීඩාලවල හිතවතුනේ දැන් ලකුණු 18ක් ලබාගෙන බලමු මේ ක්‍රීඩා පිටියේ සංජීව පෙරේරා තැබූ වාර්තාව මදුරංග පෙරේරා සමකර දමාවිද පිට පිටම හයේ පාරවල් 4ක් විටක අන්තර්ගත කළා ගෙවි ගිය නිදාස් කුසලානේ තුල හයේ පාරවල් 115ක් මේ 116 වෙන හයේ පාර දහබර ක්‍රීඩාලවල හිතවතුනේ සංජීව පෙරේරා තැබූ වාර්තාව සම කරනවා මදුරංග පෙරේරා මේ එකම කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් මේ වාර්තාවට හිමිකම් කීම තවත් කැපී පෙනෙන කාරණයක් ඇටියට නම් කිරීමට පිළිවන් මගේ මතකයේ නිවැරදි නම් සංජීව පෙරේරා මේ හයේ පාරවල් 4 එල්ල කරේ ධර්මසේනට එරෙහිව දාබර ක්‍රීඩාලවල හිතවතුනේ මේ ක්‍රීඩා පිටිය තුල නිසක වශයෙන්ම දැනේ සමකලා මදුරංග පෙරේරා විසි ඕදා රුපියල් 500ක වාණිජ්‍යමය වටිනාකමකට හිමිකම් කියාගෙන ගොස් අවසන් නමුත් සනූපර්ට අමතක නොවන හයේ පාරවල් 4කේ ඉනිම වර්ණවත් කළා මදුරංග පෙරේරා නැවත මේ වසරේ ආරම්භයේ ඔහුගේ ගිලී කිය පාලනය දාබර ක්‍රීඩාලවල හිතවතුනේ ගිලී කිය රිද්මය නැවත කරලියට රැගෙන එනවා මා දුටුවේ නම් මගේ නිවැරදිභාවය අනුව මා දුටුව ආකාරයට මාවත ගමින් තමයි මේ ගමන නැවත සාර්ථක කරන්නේ ඒ දිවා රාත්‍රී තරග මාලාව තුල මගේ මතකයේ නිවැරදි නම් රොසාන් චන්දිමට එල්ල කරන දැවන්ත පාරවල් තුලින් දැන් වර්ධනය වුණු ක්‍රීඩකයෙක් ඇටියට නිසක වශයෙන්ම නම් කිරීමට පිළිවන් දාබර ක්‍රීඩාලවල හිතවතුනේ දැන් සූදානම් දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා හකලංක කැඳවාගෙන තිබෙනවා මේ අතීත හබරාදු නියෝජනය කරන ලද ක්‍රීඩකයා දාබර ක්‍රීඩාලවල හිතවතුනේ පන්දු යැවීමේ කාර්යය නියැලෙන්නේ සූදානම් තමන්ගේ සීමාවේ සිට පාරක් එල්ල කරනවා මේ තරංග මාලාවේ පිට පිටම එල්ල කරන ලද පස්සන හයේ පාර එයත් තවත් වාර්තාවක් දෙන පිටිය ක්‍රීඩා පිටිය තුල දයාබර ක්‍රීඩාලවල හිතවතුනේ දැන් තරංගයේ ජය ගත්තේ ලකුණු 30 පන්දු 5ක් තුල හයේ පාරවල් 5කින් තරංගයේ ජය ගැනීම එයත් තවත් නැවුම් වූ වාර්තාවක් දයාබර ක්‍රීඩාලවල හිතවතුනේ ආරාධනා කරනවා මදුරංග පෙරේරා ඔබට එමි රුපියල් 500ක මුදල පිරිනමන්නටයි අප සූදානම් වන්නේ දයාබර ක්‍රීඩාලවල හිතවතුනේ මදුරංග පෙරේරා හයේ පාරවල් 3ක් අන්තර්ගත කර ගනිමි අද